ඉතින් උදාහරණ කීපයක් දෙන්නම්. මම මගේ හොඳ සෙල් සමුද දකින් කරඩ් විදියේ ගැටලු මොනවද කියලා. උදාහරණයක් විදියට රෝගියෙක් ටෙන්ස් අත් කණුව වේදනාවක් අරගෙන එනවා නම් සාමාන්‍යයෙන් ඔවුන්ට ටෙන්ස් කරඩ් කරන වෙලාවේ අත පිටපසින් වේදනාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම ටෙන්ස් නිසාම නෙවෙයි. අනිකුත් කරඩ් වලින්වත් මේ ගැටලුව ඇති විය හැකියි. ඒ නිසා මම රෝගියෙක් දෙකේම ඔවුන්ගේ පුහුණු වැඩසටහන ඔවුන් ටෙන්ස් කරඩ් කරන්න පටන්ගත් කාලේ සහ කුමෙන් විශේෂ පහරවල ඔවුන්ට වේදනාවක් ඇති කරනවද කියලා විස්තරාත්මකව විමසනවා. මෙම තවදුරටත් විස්තරාත්මකව ඔවුන්ගේ ක්‍රිකට් එක අවසන් වලට කවුද තප්පු කරගත්තද සහ ඒක කොච්චර බැරිද කියලා විමසනවා. තවත් උදාහරණයක් නම් අපි දකින ෆ්‍රන්නර්ස් නැයි කියන ගැටලුවයි. ඉතින් මේක කියන්නේ පටල ටෙන්ඩන් එක ඇටියට සම්බන්ධ වෙන තැන ඇතිවන කිව්ලයිසන් සහ හැරයිසයිසන් පරිහරණය වීමක්. ඕනෑම කරඩ් තුවාලයක් ඇති රංගෙන ආරම්භකයන්ගෙන් සතියන්ත කාර්ඩකයන්ගෙන් වෘත්තීය කාර්ඩකයන් දක්වා දැන් කාලකින් ධාවනය ගැන විශාල උනන්දුවක් තියෙනවා සහ මම දෙකකම එක අවුරුදු 10ක විතර තුළ විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම කරඩ් ශාලය කිරීම ගැන කරඩ් තුවාල ගැන කතා කරනවා නම් බොහෝ විට 90% කී පමණ පුනරුත්ථාපන හා ශාලය කිරීම නොවන කිරීම වලින් කළමනාකරණය කළ හැකිය. නමුත් ඒ අතරින් 5% 10% කී වගේ අය මෙම කලින් විස්තර කළ එකව ප්‍රතිස්ථාපනය වගේ ශාලය කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් අවුරුදු 40කට පමණ පෙර සිට අර්ථර සැකපෙක ශාලය කිරීමේ ඇති වූ පරිගත හේතුවෙන් දැන් අපිට පොඩක් කැපීම හරහා වැදගත් ශාලය කිරීම සිදු කළ හැකි වෙලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේම අපි කරඩ් විදියවලින් සහ ශාලය විදියවලින් ලෙස අපි අරමුණ වන්නේ ඔවුන්ට ප්‍රතිතර කීමේ ඒ විතරක් නොවේ මේ ගැටලුවට හේතු විය හැකි කරුණු හොයාගෙන ඒවටත් විසඳුම් සොයන එකයි. ඒ වගේම ඔවුන්ට පිළිතුරු කරලා ඉවර වුණාම අපි ඔවුන්ව ඊට ඉක්මනින් පුනරුත්ථාපන ක්‍රමයට යොමු කරනවා. ඔවුන්ට හැකි ඉක්මනින්ම නැවත කරඩුවට සම්බන්ධ විය හැකි වෙන්න. එය විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒක ඔබ වෘත්තීය නම්. සූති